ඉන්දිය සාගරය තුළ අපිට අනුමාන කරලා තියෙනවා නාවක සැතපුම් 40ක් 44ක් කියලා. ඒක නිශ්චිත භාවය රජය තහවුරු කරන්නට ඕන. ඉන්දිය සාගරය තුළ ඉරාන නාවක හමුදාවට අයත් අයිරිස් දෙනා නෞකාවට විදේශ රාජ්‍යයක මැදිහත් වීමක් හරහා ප්‍රහාරයක් එල්ල වී මුහුදුබත් වූ බව ජාත්‍යන්තර මාධ්‍ය හරහා අනාවරණය වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා නාවක හමුදාව ජීවිත බේරා ගැනීමේ මෙහෙයුමක් සිදු කර තිබෙනවා. ඒ පිළිබඳව අපේ ප්‍රශංසාව පුද කරනවා. මෙම ප්‍රහාරය සිදු වූ නිශ්චිත ස්ථානය හෝය අප මුහුදු සීමාවට හෝ අනන්‍ය ආර්ථික කලාපයට සම්බන්ධද යන්න පිළිබඳ සහ රජයගත් රාජ්‍යතාන්ත්‍රික ආරක්ෂක පියවර පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් ඉදිරිපත් කළා නැහැ. මම පැහැදිලි කිරීමක් කරන්න ඕනේ විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර නීතිය අනුව ආටිකල් 56 coastal states sovereign rights, article 58 rights and duties of other states, article 88 peaceful purposes. ඒ කියන්නේ සාමකාමී අරමුණු. මෙන්න මේ ජාත්‍යන්තර නීතිය තුල අර due regard කියන principle එක ගරු කතානායකතුමා ලෝකෙම පිළිගත් ජාත්‍යන්තර නීතියක්. ඒ වගේම 1994 San Remo Manual on International Law. ඒ වගේම ජාත්‍යන්තර මානව නීතිය මේ සියල්ලක්ම අනුව ජාත්‍යන්තර මානව නීතියේ 44 වෙනි රීතිය. ඒ වගේම San Remo Manual එකේ 34 වෙනි ඡේදයට අනුව මේ due principle කියන due regard කියන principle එක අනුගමනය කරලා තමයි රටවල් තම ඒ මුහුදු සීමාවල එක continental shelf එක හෝ වේවා territorial sea එක හෝ වේවා අනන්‍ය ආර්ථික කලාපය හෝ වේවා රටක මුහුදු සීමාවන් තුල කටයුතු කරන්න ඕන ජාත්‍යන්තර නීතිය තමයි මම මේ පැහැදිලි කරේ වඩාත් පැහැදිලි කිරීමක් හැටියට. එතකොට අපේ රටේ ස්වෛරී භාවයේ ඒකීය භාවය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම රජයේ වගේම පාර්ලිමේන්තුවේත් වගකීමක් සහ යුතුයකමක්. එවන් සංවේදී ජාත්‍යන්තර යුද සිදුවීමක් අප රටට ආසන්නයේ සිදුව තිබියදී සභාව දැනුවත් නොකිරීම මන්ත්‍රීවරුන්ගේ ව්‍යවස්ථානුකූල වගකීම් ඉටු කිරීමට බාධාවක් හැටියට අපිට සලකන්න සිද්ධ වෙනවා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය UN Charter 2.1 වගන්තියට අනුව සියලුම රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය හා සමානාත්මතාවය සෑම රටක් විසින්ම පිළිගන්නට ඕන. එසේම මෙවැනි අවස්ථාවලදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මම අර පෙර සඳහන් කරපු ආකාරයට එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියේ 19 සහ 20 වෙනි වගන්තීන් යටතේ දක්වා ඇති අතර ඒ අනුව යුද අභ්‍යාසවල නිරත වීම දේශීය ජල තීරයේ සබ්මරීන් ගමන් කිරීම සම්බන්ධ වෙන එකඟතාවෙන් දන්වලා තිබෙනවා. හැබැයි මේ සම්මුතියින්ට අත්සන් ලැබූ රටක් හැටියට අපේ රටත් රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරන්නට ඕන මේ සිදුවුණු සිද්ධිය පිළිබඳව. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ කියන්න කැමති කරු කතානායකතුමනි CNN BBC Al Jazeera අපේ රටේ ආරක්ෂක අමාත්‍යාංශය ඒ සෝසස් වලින් දැනුම් දුන්නයි කියලා ප්‍රකාශයක් කරා ඒ ජාත්‍යන්තර මාධ්‍යවල මෙහෙම සබ්මරීනයකින් ටෝපිඩෝ ඇටැක් එකක් වුණයි කියලා. එහෙම ජාත්‍යන්තර මාධ්‍ය එසේ කියනකොට අපේ ආරක්ෂක අමාත්‍යාංශයේ තොරතුරු උපුටා දක්වමින් අපේ රටේ ආරක්ෂක අමාත්‍යාංශය කියනවා නෑ එහෙම ටෝපිඩෝ ඇටැක් එකක් උනේ නැහැයි කියලා. ඊට පස්සේ ඇමරිකානු අවසන් කරන්න නෙමෙයි මේක මේ වැදගත් කාරණාවක් ගරු කතානායකතුමා. ඇමරිකාවේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙට් මහත්මයා ප්‍රකාශ කරනවා ඔව් අපේ සබ්මරීනයකින් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කරයි කියලා. ඒ නිසා මේ ප්‍රශ්නය පිළිබඳව රජය විශේෂිත වූ නිල ප්‍රකාශයක් කරන්නට ඕන. ඒට අමතර මම කියන්න කැමති ගරු කතානායකතුමා දැන් ගාල්ලේ මෘත ශරීර විශාල ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා. ඒ මෘත ශරීර ගබඩා කරන්න තැන්පත් කරන්නට ඒ වෛද්‍ය අංශ ඉල්ලීමක් කරනවා අඩි 40
කන්ටේනර් අවශ්‍යයි කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම ඒ මෘත ශරීර තැන්පත් කිරීම සඳහා ඒ අවශ්‍ය කූල කන්ටේනර්ස් ලබා දීම මේ රජයේ ක්‍රියාත්මක කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම තවත් කාරණාවක් තියෙනවා ගරු කතානායකතුමනි, මේක වැදගත්. තවත් නැවක් අපේ රටේ ටෙරිටෝරියල් සී එකේ මුහුදු සීමාවේ කොළඹ වරායට තදාසන්නව තවත් ඉරේනියන් නැවක් තිබෙනවා කියන කාරණාව තිබෙනවා. ඒක පිළිබඳව අපිට පැහැදිලි ප්‍රකාශයක් අවශ්‍යයි. විශේෂයෙන්ම අර ටෝපීඩෝ ප්‍රහාරයට ලක්වුණු ඒ නව පිළිබඳව ඒක කොතනද සිද්ධ වුණේ, ඒ නාවක සතුන් කීයක්ද අපේ රටේ මුහුදු සීමාවෙන්, ඒ වගේම කොහොමද මේ ජාත්‍යන්තර මාධ්‍ය කියනකොට මෙහෙම දෙයක් වුණයි කියලා අපේ රටේ ආරක්ෂක අමාත්‍යංශයෙන් කියනවා එහෙම වුණේ නැහැ කියලා. මම අහන්න කැමතියි ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමාත් මේ අවස්ථාවේ ඉන්න මොහොතේ ඔබතුමා දන්නවනේ ගයිඩඩ් මිසයිල් සබ්මරීන්ස් තියෙනවා, අටැක් සබ්මරීන්ස් තියෙනවා, ඒ වගේම බලිස්ටික් මිසයිල් සබ්මරීන්ස් තියෙනවා. ඔබතුමාම කිව්වා මේසේකුයි බංකුවකුයි අරගෙන එන්න, පුටුවකුයි අරගෙන එන්න, ජාතික ආරක්ෂාව පිළිබඳව ඉන්ෂන් දෙන්නම් කියලා. හැබැයි මේ වර්තමාන රජය දන්නේ නැහැ අපේ රටේ මුහුදු සීමාවෙත් අපේ රටේ අනන්‍ය ආර්ථික කලාපෙත් සිදුවන දේවල් මේ රජය දන්නේ නැහැ.